අයිබෝවන් ඉතින් ඔන්න සියලු දෙනාටම සුබ උදෑසනක් කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන්ම අපි අදත් ඔන්න සුවිශේෂී කෙනෙක් මුණ ගැහෙන්නයි අපේ සූදානම කුරුඳු ඉඩමක අපේ පාන්දරින්ම අපේ ඉතාම හොඳ නිහතමානී ගොවි මහත්තයෙක් වන අපේ ගොවි මහත්තයා අපේ ආයිබෝවන් ගොවි මහත්තයා මේ ඔබතුමාගේ නම සිරිසේන ගොවි මහත්තයාද ඉඩමට ඇවිල්ලා ඉන්නවා මේ ගස් ටිකකට ගහලා එතුමාගේ ඉඩම කොහොමද කැපෙන්නේ කියන එක සම්බන්ධයෙන් අධීක්ෂණය කරන්න. ඉතින් අද තමයි අද එතුමා අපේ අධීක්ෂණ නිලධාරිය විදියට කටයුතු කරනවා. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ අපි ආයතනයක් විදියට මේ ඉඩමේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? කලින් කපාපු අය මේ ඉතියා ඒ අය පරණගත් ඉදිරි වගේ හොඳ ගහ කපාගෙන තමයි ගියේ. ඔව්. දැන් මේ මුරේ මේ මහත්තයලා ගත්තටවත් ඈතනේ පරණගත් තේරම කැපෙනවා. කැපුවා මුටි 4-5 වෙනවනේ. ඒකට කලින් ඒ තේරුන්නේ. තාම කියාගෙන නැහැ මොකද මේ ඉතින් අවුලක් නැහැ ඔක. ඒකෙන් මේ කොම්බ ගහිනවා. ඒ වැඩ කරන දිහත් තේරම කපල් ගන්න. ඔව්. ඊළඟට මේ වැඩ කරනාට හරි කීකරු ඔහොම නෙවෙයි මෙහෙම කිව්වත් මේ මිනිස්සු හොතර කරනවා මේක පිළිසිදුව. ඒ විදිහට වැඩේ යනවා ඉතින්. දැන් අපි තාම ඇත්ත කිව්වේ නැහැ ඉදම දැන් ඇත්තට පස්සේ තමයි මේක හොතර කරනවා. එන්නේ මේක. තේරුම් ඇති. ඉතින් හොඳයි ඇත්තම හොඳයි. උඩු කාර්යයට හොඳයි. දැන් වෙන්ද උඩු තලුවම ඒ මිනිස්සු හොරකම් කරගෙන යනවනේ උඩු මිටි. දැන් ඒකත් නැහනේ බයිලතු දෙන්න පුළුවන් නේ අපිට. අපේ ගත්තම ගාලි ගත්තේ මාත්තලා අරන්. ඔව්. ඒකට අපිට ඒක ගැන බයක් හිතන්න දෙයක් නැහැ. අපි පොරුන්දට අමතර මුදල් විඳන් කරන්න පුළුවන් හොරු දෙහිල ටිකක් නේ. ඔව්. එතනදී අපිට අතුරු වෙනවා ඉතින් හොඳයි. එතකොට මේ ආයතනය ගැන ඔබතුමාට කියන්න තියෙන මොකද MK සිනමන් ප්‍රොඩක්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ගැන ඔබතුමාට කියන්න තියෙන අදහස මොකක්ද? ඒක ඉතින් මේ කපන අයගෙන් හුඟක් හොඳයි කියලා මට හිතෙන ඉතින් ආයතන. ඉතින් පිරිසිදුනේ ගහ මුල හුද්ද කොල්ලා කියලා කාර්ය කපනවා. ඇත්තෙන්ම. ඒක අපි ඉන්න තැන විතරක් නෙවෙයි නැතුවත් කරන මේ මිනිස්සු ඒක පිරිසිදු. හොඳට පිරිසිදු වැඩේ. මම මේ හදිසියෙන් ඇවිල්ලා ඔබතුමාගේ මේ උදේ පාන්දර මේ ප්‍රශ්න කරන්නේ මගේ මිනිස්සු අපේ ආයතනයේ අය අපි නීති කළමනාකරණයක් ඇතුව ඒ අය පුහුණු කරලා තියෙනවා. ඒ පුහුණුවෙන් ප්‍රතිලාභයක් රටේ ඉඩම් හිමියන්ට ලැබෙනවද නැද්ද කියන එක මට දැනගන්න ඕන තියෙනවා. ඇත්තම ලාභයක් තියෙනවා. අපිට ලාභයි මේක ඇත්තම ඉතින් ගෙනියන්න පුළුවන්. කුරුන්ද ඉතින් ලස්සනට තියෙනවා. ඉස්සර ඉතින් කැපුවම කිසි පිළිවෙලක් නැහැ කපන අයගේ. මෝරපු ගහ තමයි ගහේ ඉතුරු කරන්නේ. හොඳ ගහ කපන් ගියා. මේ මුරේ එහෙම නැහැ. මේ ආයතනෙන් හොඳට ඉතින් ගහ පිළිදු කොල්ලා පරණ කට්ටිය කපලා ඒවත් අරන් යන මේ මහත්තයලා ඉතින් හොඳයි ඉතින් ඇත්තම හොඳයි. හරි බොහොම ස්තුතියි ගොවි මහත්තයා අපිට ලබා දුන්නු ඒ සහයෝගයට. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ගේ මේ ඉඩම ඊටාම සාර්ථක ඉඩමක් බවට ඉතිරි මාස 6 පත් වේවි. ඉතින් මාස 6න් 6ට අපි කන්ටිනියු කරන නිසා ආදායම දෙගුණ වේ කරන්න අපි මැදිහත් වෙනවා. අපේ ආදායමත් ඉහළ යනවා. ඔබතුමන්ලට මේක වඩාත් හොඳට වර්ධනය කරගෙන ආදායමක් ලබන්න පුළුවන් වේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආයතනයක් විදියට. ස්තුතියි.